මම අද කතා කරන්න යන්නේ සෑම වසන්තයක් ආරම්භයේම ටොරොන්ටෝ නගරවාසීන් අමන්දානන්දයට පත් කරන චෙරිමල් ගැන. කැනඩාවේ අපි චෙරිමල් කිව්වට මේවායේ සාම්ප්‍රදායික ජපන් නම සකුරා. ජපානයට ආවේනික වූ සකුරා මල එහි වසන්තයේ ආදරණීය සංකේතයක් වනවා වගේම ජපන් සංස්කෘතියේ කැපී පෙනෙන පංගුවක් සකුරා මලට යාවී තියෙනවා. කාව්‍යමය භාෂාවෙන් කියනවා නම් සකුරා වසන්ත කාලය ආදරේ සන්දවනියක්. ලංකාවේ අපි සකුරා මල් ගැන ඉස්සෙල්ලාම ඇහුවේ ආචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රන්ගේ මලවුන්ගේ අවුරුද්දා කෘතියෙන්. අපි තරුණ කාලේ කිසිදා නොඅසා තිබූ සකුරා මල දෙවොන්දරාසන් නොරිකෝසන් සහ ඔවුන්ගේ ඒ ආදරණීය වසන්ත සමය එකට ගැට ගහලා අපි හදවතේ ඇති කරගත්තේ රොමාන්ටික හැඟීමක්. සරච්චන්ද්‍රන්ගේ මලවුන්ගේ අවුරුද්දා මලගිය ඇත්තෝ සහ සකුරා මල් පිළිබඳ මතක පොද මිය යන තෙක්ම ලාංකික ප්‍රේක්ෂකයින්ගේ හදවතේ ගැබ්ගෙන තියේවි. සාමාන්‍යයෙන් සකුරා මල් මාර්තු අගසිට අප්‍රේල් මුල දක්වා පිපිහි නැහෙනවා. ඒ වගේම මල් පිපෙන උච්චතම කාලය කලාපය අනුව තරමක් වෙනස් වෙනවා. දින 7ක පමණ ආයු කාලයක් ඇති සකුරා එහෙම නැත්නම් චෙරි මල් සුදු සහ රෝස පැහැයේ පොහොට්ටුවෙන් පටන්ගෙන මුළු ගසම කොළයක් නොපෙනෙන ලෙස වැසි යන්නේ සුන්දරත්වයේ අසීමිත ආස්වාදය අපිට ලබා දෙමින්. නමුත් ඒ කෙටි කාලෙන් පසුව මහ පොළොව සිප ගන්නා මල් පෙති ලස්සන බුබුතුරුණක්ම ටික දිනකින් මිය යදෙනවා. සකුරා මල්ගසේ ආරම්භයේ චීනය වූ අතර බෞද්ධ භික්ෂූන් විසින් ජපානයට ගෙන යන ලද බවයි ආරංචි මාර්ග පවසන්නේ. ජපන් ජාතින් මේ චෙරි මල් පිපෙන ඒ ටික දවස මල් නැරඹීම යන අර්ථය ඇති හනාමී කියලා ඉතා උත්සවශ්‍රීයෙන් සමරනවා. ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබෙන මේ සුන්දර චාරිත්‍රය පටන් ගත්තේ නාරායුගයේදී. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 710 සිට 794 දක්වා කාලේ. එකල එය අධිරාජ්‍ය පැලැන්තියට සීමා වූ මංගල්‍යයක්. නමුත් පසුව හනාමී මංගල්‍ය ක්‍රමයෙන් අධිරාජ්‍ය පැලැන්තියේ සැමරීමේ සිට සම්පුරායි පන්තිය දක්වාත් අවසානයේ එඩෝ යුගයේදී සාමාන්‍ය ජපන් පුරවැසියන් වෙතටත් ව්‍යාප්ත වූයේ ක්‍රිස්තු වර්ෂ 1603 සිට 1868 දක්වා කාලයේදී. 1720 දී ෂෝගන් ටොකුගාවා යොෂිමුනේ ගංගියුරුවල චෙරිගස් සිටුවීම දිරිමත් කළ නිසායි එය සාමාන්‍ය ජනතාවට වඩාත් ප්‍රවේශ විය හැකි වූයේ. වාර්ෂිකව සිදුවන හනාමී සම්ප්‍රදායේදී පැය 24ක් පුරාම සකුරාහි සුන්දරත්වය භුක්ති විඳීමට මිනිසුන් මිතුරන් සහ පවුලේ අය සමග සකුරා ගස් යට රැස් වෙන්නේ සකුරා මල් පිපීමේ සුන්දරත්වය භුක්ති විඳීමට, කෑමට, බීමට සහ නැරඹීමට. තාමත් සතුටින් සකුරා මල නව යුගයක්, සුභවාදී බවක් සහ සෝබාදහමේ සුන්දරත්වය නියෝජනය කළත් එහි කෙටි ජීවන කාලය හේතුවෙන් බෞද්ධ දර්ශනයේ తాවකාලික ජීවිත ස්වභාවය වගේම අනිත්‍යභාවය සංකේතවත් කරනවා. ඒ නිසා අපි සිහි කල්පනාවෙන් මේ මොහොතේ රැඳී සිටිය යුතුයි. වගේම සෑම තත්පරයක්ම ආශිර්වාදයක් ලෙසට සලකන්න කියන පණිවිඩය තමයි චෙරි මල අපට ලබා දෙන්නේ. මේ අනිත්‍යභාවය ජපන් කලාව, ජන ගීත සහ ජපන් ජනප්‍රිය සංස්කෘතිය තුළ නිරූපණය කරන බවත් අපට දැක ගන්න ලැබෙනවා. ඒ වගේම ශින්ටෝ ආගමේ සකුරා මලෙහි පූජනීය ආත්මයන් හෝ බලවේග ඇති බව කියනු ලබන නිසා චෙරි මල් සමය ජපන් ප්‍රජාවන් අතර වැදගත් සංස්කෘතික සිදුවීමක් බවට පත් කරනවා. දැන් අපි බලමු කැනඩාවේ ටොරොන්ටෝ වැනි නගරවලට සකුරා මල් ආවේ කොහොමද කියලා. කැනඩාවට ජපන් සංක්‍රමණය සිදු වුණේ ප්‍රධාන රැලි දෙකකට. පළමු රැල්ල 1877 සහ 1928 අතරත්, දෙවැන්න 1967 දී ආරම්භ වුණා. කැනඩාවට පැමිණි මුල්ම ලේඛනගත ජපන් පුද්ගලයා වූ මැන්සෝ නගානෝ ආවේ 1877 දී. පළමු රැල්ලට ආවේ ප්‍රධාන වශයෙන් ආර්ථික අවස්ථා සොයන තනිකඩ පිරිමි. දෙවන රැල්ලදී තමයි පවුල් පිටින්ම පැමිණීමක් දක්නට ලැබුණේ. නමුත් මුල්ම සකුරා පැලේ කැනඩාවේ හිටවල තියෙන 1959 අප්‍රේල් මාසයේදී
ටොරොන්ටෝ නගරයේ පිහිටි අක්කර 400ක් විශාල වූ හයිපාක් නම් වූ විශාල උද්‍යානයේ ජපාන ජාතිකින්ගේ ආවේනිකත්වය තහවුරු කර ගැනීමට සහ කැනඩා ජපන් මිත්‍රත්වයේ සංකේතයක් ලෙසට අපට ඒ අවුරුද්දේ සකුරා පැළ 2000 ත්‍යාගයක් ලෙස ලැබුණේ ජපන් වැසියන් වෙනුවෙන් ටොරොන්ටෝවේ ජපන් තානාපති තුමාගෙන්. ඉන්පසුව ටොරොන්ටෝවේ බොහෝ උද්‍යානවල මෙන්ම වෙනත් ප්‍රාන්තයන්හි නගරවලත් චෙටිගස් සිට වූයේ අපට ඔවුන්ගේ සංස්කෘතිය ඉතා ආදරණීයව හඳුන්වා දෙමින්. අවසන් වශයෙන් මට කියන්න තියෙන්නේ චෙරි ගසක් යටට ගිහින් ඇස් පොළොවෙන් ඉහළට ඔසවා ඒ චෙරි මලින් කියා දෙන සුන්දරත්වය අගය කරන්න කියලා. ඒ දර්ශනය අපගේ ආත්මය තුළට ඇතුල් කරගන්න කියලා. ඒ වගේම ආදරය සහ යථාර්ථය අපගේ කෙටි ජීවිතයට වැළඳගෙන සමගින් සාමයෙන් ජීවත් වෙමු කියලා. Sri